මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසවක් වුණ රූපවතී බිසව විසින් ඉදිකිරීම ආරම්භ කරලා මේ ස්තූපය නිශ්ශංකමල්ල රජතුමා විසින් සම්පූර්ණ කරන්නට ඇති බවට මතයක් තියෙනවා. ඒ මතය සනාථ කරන ප්‍රධාන සාක්ෂිය ශිලාලේඛන, පූජාවලිය සහ චූලවංශය යන මූලාශ්‍රයන් වල සඳහන් වෙනවා. නිශ්ශංකමල්ල රජතුමා රුවන්වැලි නමින් දාගැබක් ඉදි කරලා එහි ඉදිකිරීම නිරීක්ෂණය කළ බව ශිලා ලේඛනවල සඳහන් වන විට නිශ්ශංකමල්ල රජතුමා විසින් ස්වර්ණමය කොතක් සවි කළ ස්තූපය රන්කොත් වෙහෙර නමින් ප්‍රසිද්ධ වුණා කියලා පූජාවලියේ සහ චූලවංශයේ සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ රජ කරපු මහසෙන් රජතුමා ජේතවනාරාම ස්තූපය ඉදි කරාට පස්සේ ලංකාවේ සම්පූර්ණයෙන්ම ඉදි කරපු විශාලතම ස්තූපය වුණ රන්කොත් වෙහෙර පොළොන්නරු යුගය තුලදී අපට දකින්නට ලැබෙන ස්තූප වලින් උසින් වැඩිම ස්තූපය වෙනවා. බුබ්බුලාකාර හැඩයෙන් යුක්ත වන මේ ස්තූපය උසින් අඩි 180ක් විතර වෙනවා. මේ ස්තූපයේ පාදමේ විශ්කම්භය අඩි 186ක් විතර වෙනවා.